අන්න ඉතින් අද අප්පච්චි අම්මි අපේ පරණ නාඩිය බගාව දීලා අලුත් නාඩිය මැණිකක් අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. Baby's first haircut. අපේ මැණිකට දැන් මාස 6ක් සම්පූර්ණ වෙලා තමයි තියෙන්නේ. ඉතින් අප්පච්චි අම්මේ හිතුවා අපේ ෂුටි පැටියාගේ කන්දේ කපන්න දැන් තමයි හොඳම වෙලාව කියලා. අපේ පැටියා නම් වැඩි කැමැත්තක් නෑ වගේ යාගේ කන්දේ කපනවට. අපේ මැණිකගේ මොන දැක්කම පේනවනේ යා සතුටින් නම් නෙවෙයි ඉන්නේ කියලා. දුකයි අපේ මැණිකට දුකයි කියලා කන්දේ කපනවා. ඔව්. මම අහලා දැකලා තියෙන විදිහට සාමාන්‍යයෙන් මාස 6 සම්පූර්ණ වෙන්න කලින් චුටි පැටවුන්ගේ කොන්දේ කපනවා. ඒත් ඉතින් අප්පච්චිටයි අම්මිටයි මේක වෙනස් එක්ස්පීරියන්ස් එකක් නේ නිසා ඉතින් අපි අපේ පැටියට මාස 6 සම්පූර්ණ වෙනකම් හිටියා. මොකද ඉතින් අප්පච්චි අම්මි අපේ චුටි පැටියාගේ වැඩ තනියම කරගන්න ඕනේනේ. එතකොට පරිස්සමෙන් මේ දේවල් කරගන්න වෙනවානේ අපිට. මාස 6ක් සම්පූර්ණ වුණාට පස්සේ ඉතින් අපිට දැනෙනවානේ අපේ පැටියා දැන් චුට්ටක් ලොකු වෙලා කියලා. ඉතින් දැන් අපිට බය නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. මැෂින් එකෙන් චුටි පැටවුන්ගේ කොන්දේ කපන එක එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි කියලා ගොඩක් දෙනෙක් කියනවා. මම අහලා තියෙනවා. ඒත් ඉතින් අපේ පැටියාගේ කොන්දේ ඝනව වැවෙන්න නම් කොටටම කපා ගන්න ඕනේ නිසා මේ විදිය හොඳයි කියලා අපි දැන් අන්තිමට තීරණය කළා. මෙන්න මේ විදියට තමයි ඉතින් අපි අපේ පැටියව අඬවන්නේ නැතුව ඉක්මනටම මේ වැඩේ කරගත්තේ. එහෙනම් ඉතින් ගිහින් සරන් හියෝ